everyone, good morning. It's Vera. ඉතින් අද මම උදේ කතා කරන්න හිතුවා ඊයේ හවස මට ආව කෝල් එකකින් මට හිතෙච්ච දෙයක් ගැන. ඉතින් ඊයේ හවස මට මේ බිස්නස් එක ගැන ඉන්ට්‍රස්ට් වෙලා කෙනෙක් කතා කරා ඕස්ට්‍රේලියාවේ ඉඳන්. ඉතින් එයාගේ තිබුණ ප්‍රශ්නේ තමයි එයාගේ ජොබ් එක ඔල්රෙඩි නැති වෙලා. ඒ කියන්නේ කොන්ට්‍රැක්ට් එක එක්ස්ටෙන්ඩ් වෙලා නැහැ. ඊයේ හවස මම වීඩියෝ එකකුත් කරා ඇත්තටම මේකට. ඒක මම TikTok එකේ දැම්මේ, මම Facebook, Instagram දැම්මේ නෑ තාම. ඉතින් මම කතා කරනකොට මට තේරුණේ යාට දැන් අර පැනික් වෙලා තියෙන. අපි හැමෝටම එහෙමයි. මම කලිනුත් කියලා තියෙන ඇත්තටම වීඩියෝස් වල අපි අර ක්‍රයිසිස් එකකට යන්න කලින් ඒකට තියෙන සොලියුෂන් එකක් මොනවා හරි බලලා කරලා තියන්න ඕනේ. නැත්නම් මොකද අපි ඒ ස්ට්‍රගල් එකට ගියාට පස්සේ අපි ගන්න ඩිසිෂන් එක හරිම ඩිසිෂන් එක නොවෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. මොකද ක්වික් ෆික්ස් එකක් නේ කරන්නේ ඒ වෙලාවට. දැන් ජොබ් එකක් නැහැ, ජොබ් එකක් ගන්න මොකක් හරි කරන්න යනවා. ඉතින් ඒක නොවෙන්න පුළුවන් සමහරක් වෙලාවට ඒ වෙලාවේ කරන්න හොඳම දේ. නමුත් අපි බලන්නේ කොහොම හරි අපේ ෆැමිලි එකේ ෆයිනෑන්ෂල් සිකියුරිටි එක හදාගන්න, බබාලගේ වැඩ, අපේ මෝගේජ්, අපේ වෙහිකල් ලෝන්ස්, මේ හැම දෙයක්ම නැත්තම් ෆයිනෑන්ෂල් කෑෂ් ෆ්ලෝ එක අප්සෙට් වෙලා යනවා. ඒක නිසා ඉතින් අපි බලනවා කොහොම හරි ක්වික් ෆික්ස් එකක් හරි දෙන්න. ඉතින් දැන් මේගොල්ලන්ගේ ෆැමිලි එකටත් වෙලා තියෙන්නේ ඒක තමයි. හස්බන්ඩ්ගේ ජොබ් එක දැන් අතරම නැති වෙලා, ඒ කියන්නේ කොන්ට්‍රැක්ට් එක එක්ස්ටෙන්ඩ් කරන්න බෑ කියලා. එතකොට වයිෆ්ගේ ජොබ් එක විතරයි තියෙන්නේ. එතකොට එයාලට ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. අර මං කලින් කිව්වා වගේ අපේ බිල්ස් ටික ගෙවන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වෙලාවේ තමයි මේ බිස්නස් එකට කතා කරේ. මොකද කරන්නේ, මොනවාද කරන්න පුළුවන්, කීයක් හම්බ කරන්න පුළුවන්ද, මේ වගේ දේවල්. ඉතින් මට කියන්න තියෙන්නේ මේක ක්වික් මනි නෙමෙයි. මේකේ අඩු ගානේ ට්‍රේනින් එක ඉවර කරන්නත් අපිට යනවනේ සති දෙකක් විතර. මම නම් ගත්ත සති දෙකක් විතර. සමහර අය ගොඩාක් බිසි අය ඉන්න බබාලත් එක්ක, චූටි බබාලා එක්ක. ඒගොල්ලෝ මාසයක් විතර ගන්නවා. ඉතින් මේ මාසෙ විතර කියන්නේ ඇත්තටම මේ බිස්නස් එකේ ඔයගොල්ලෝ කරන එක්තරා ඉන්වෙස්ට්මන්ට් එකක්. මොකද ඔයාගේ ටයිම් එක ඔයා දෙනවා මේ බිස්නස් එක රන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඔයා මේ බිස්නස් එක රන් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න දේවල්. මාකටිං ගැන ඉගෙන ගන්න. අපි කවුරුත් කියන්නේ මාකටිං බෑග්ග්‍රවුන්ඩ්ස් වලින් ආව කට්ටියනේ. මේ මම IT බෑග්ග්‍රවුන්ඩ් එකකින් ආව කෙනෙක්. ඒතර තව කට්ටිය හෙල්ත් කෙයාර් සෙක්ටර් එකේ ඉන්නවා. සමහර කට්ටිය ෆයිනෑන්ෂල් සෙක්ටර් එකේ ඉන්නවා. කවුරුත් මාකටිං ගැන දැනගෙන ආව අය හරි අඩුයි මේ බිස්නස් එකේ. ඉතින් අපි හැමෝටම ගැළපෙන විදිහේ A to Z යන විදිහේ හොඳ වර්ල්ඩ් ක්ලාස් ට්‍රේනින් එකක් තමයි අපිට දීලා තියෙන්නේ. ඉතින් ඒ ට්‍රේනින් එක හරියට කරන්න හොඳට කාලය අරගෙන කරනවා කියලා කියන්නේ අපි ඇත්තටම අපේ බිස්නස් එක වෙනුවෙන් අපි කරන ඉන්වෙස්ට්මන්ට් එකක්. මොකද එතකොට අපි දැනගන්නවා කොහොමද මේක රන් කරන්නේ කියන එක ගැන. ඉතින් මං යාට ඒක පැහැදිලි කරලා කිව්වා. මොකද ක්වික් මනි හම්බෙනවා කියලා අපි කිසිම දවසක කිසිම වෙලාවක බොරු කියන්නේ නැහැ මේ බිස්නස් එකේ. මොකද මේක 100% legitimate taxable business එකක්. ඒතර බිස්නස් එකේ මෙන්ටර්ස්ලා විදිහට අපිට බොරු කියන්න බෑ අනිත් අයට මේකේ ක්වික් මනි හම්බෙනවා කියලා. අනිත් එක ඕගොල්ලෝ හිතලා බලන්න ඕනේ තවත් දෙයක් තමයි, ක්වික් මනි හම්බ වෙනවා කියලා කවුරු හරි ප්‍රොමිස් කරනවා නම් එතන ඇත්තටම හොඳට හොයලා බලන්න ඕන දෙයක් තියෙනවා. මොකද රියල් බිස්නස් එකක ක්වික් මනි ගන්න හරි අමාරුයි. ඇත්තටම මං හිතන්නේ පර්සන්ටේජ් එක බැලුවොත් නිකන් මන්දනේ 99% විතර බෑ කියලා තමයි මට තේරෙන විදිහට, මගේ දැනුම හැටියට තේරෙන්නේ. ඉතින් කවුරුම හරි ඔයගලන්ට ක්වික් මනි ප්‍රොමිස් කරනවා නම් හොඳට හොයලා බලලා ඒ ඩිසිෂන් එක ගන්න, ඒ ඔපචුනිටි එක ගන්නවද නැද්ද කියලා. මම කොයි වෙලාවකවත් මේ බිස්නස් එකේදී ඔයගලන්ට ක්වික් මනි ප්‍රොමිස් කරන්නේ නැහැ. මේක ඔයගොල්ලෝස්ලා ට්‍රේනින් එක යන්න ඕනේ. ට්‍රේනින් එක ගිහිල්ලා ඒ ටික ඉගෙනගෙන ඊට පස්සේ තමයි අපි බිස්නස් එක රන් කරන්න පටන් ගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට හම්බ කරන්න පුළුවන්. හම්බ කරනවා කියන එක ටක් ගාලා හැම සතියෙම ඔයාලට ක්වික් මනි පටන් ගත්ත ගමන් හම්බ කරන්න, එහෙම එකක් කරන්න බෑ අවංකවම කිව්වොත්. මම කලිනුත් කිව්වා වගේ මේකේ ප්‍රොසෙස් එකේ යන්න ඕනේ. ප්‍රොසෙස් එකේ හරියට ගිහිල්ලා හරියට මේක ඉගෙනගෙන කරන කෙනෙක්ට තමයි long journey එකක් තියෙන මේ බිස්නස් එකේ. ඉතින් ඒක තමයි කියන්න ඕනේ. මට ඇත්තටම කියන්න ඕනේ මේ කාලේ මගේ ජොබ් එක උනත් තියෙන රිස්ක් එකේ උනත් මට සතුටුයි. මම මගේ ප්ලෑන් B එක ඔල්රෙඩි ස්ටාර්ට් කරලා තියෙනවා. මම ඒක බිල්ඩ් අප් කරගෙන යනවා. මම දන්නවා කවදා හරි මට මගේ 9 to 5 ජොබ් එක නැති වුණත් මට ඒක ක්විට් කරන්න, ඒ කියන්නේ නැති වුණත් එහෙමත් නැත්නම් මටම choice එකක් අරගෙන ඒක ක්විට් කරන්න තරම් මගේ බිස්නස් එක මට දියුණු කරගන්න පුළුවන් කියලා. ඉතින් I am already on the way. My journey is started and I am continuing it. ඉතින් මට හරි සතුටුයි. අඩු ගානේ
මම එහෙම ස්ටෙප් එකක් හරි අරන් තියනවා කියන එක ගැන මට ඕගොල්ලන්ටත් කියන්න තියෙන්නේ. ක්‍රයිසිස් එකකට එන්ට වෙනකන් ඉන්න එපා. කලින්ම ප්ලෑන් එක හදාගන්න ප්ලෑන් B එක ඕගොල්ලන්ගේ. අපේ ෆයිනෑන්ෂල් සෙකියුරිටි කියලා කියන්නේ අපිට අත්‍යවශ්‍ය දෙයක්. ඒක නැතුව ඇත්තටම මයිග්‍රන්ට්ස්ලා විදිහට මේ වගේ වෙන රටක සර්වයිව් වෙන්න අමාරුයි. අමාරුයි කියන්නේ ඇත්තටම බෑ. ඉතින් ඒක තමයි කියන්න ඕනනේ. Hi Baggy, thanks for watching. ඒක තමයි කියන්න ඕනනේ. එහෙනම් මං ආයෙත් හෙටත් එන්නම්. ඕගොල්ලෝ වැඩියෙන්ම අහන තවත් එක ප්‍රශ්නයක් එක්ක. See you.